අංශයෙන් සහභාගී වුණා, අපේ සැලසුම් අංශයෙන් සහභාගී වුණා, සුළුවාරි මාර්ගයෙන් සහභාගී වුණා, පහත් මුගඩ කිරීමකින් සහභාගී වුණා. එතකොට සර් ඕකේ අපිට දැනට දකින්න තියෙන්නේ ඕක අක්කර 4ක භූමි ප්‍රමාණයක් තියෙන්නේ. දෙකක් වැව විදිහටම තියෙනවා. ඊටු දෙක තමයි ඔය පේන තත්ත්වයෙන් තියෙන්නේ. ඒක 2017 සම්බන්ධීකරණ කමිටුවක අනුමැතිය ඇතුව වැවක් හදන්න මේ කපලා තියෙනවා. මැද කොටසක් විතරයි කපලා ඉතුරු වෙලා කපලා නැතුව ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ව්‍යාපෘති ඒ විදිහටම නැවතිලා තියෙනවා සර්. ඊට පස්සේ දැන් ඒ කපපු පස්සලින් වැව බැම්මත් හදලා තියෙනවා. දැන් නම් කැලේ වෙහිලා තියෙන්නේ. ඕකේ ගොවි සංවිධානයේ ඉල්ලා සිටිනවා මුළු අක්කර 4ම වැවක් විදිහට සංවර්ධනය කරලා දෙන්න කියලා. ඒ ඉල්ලන්නේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පදිංචිකරුවන්. උඩ තියෙන කටානයි මිනුවන්ගොඩයි මායිමේ. මිනුවන්ගොඩ පැත්තේ මායිමේ ඉන්න කණ්ඩායම ඉල්ලා සිටිනවා. ඕක වැව පිටියක් විදිහට යාලට ක්‍රීඩා කරන ස්ථානයක් හදලා දෙන්න කියලා. එතකොට අක්කර දෙකේ කොටසේ සෑහෙන ප්‍රමාණයක් කපලා තියෙනවා වැවක් විදිහට. දැනටත් අර අනිත් අය වතුර මට්ටමට උතන වතුරත් රැඳිලා තියෙනවා. මේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර වැවක් හදන්නද සුදුසු නැත්නම් කොටසක් අර ගොඩ කරලා හදන්නද එහෙම සුදුසු කියන එක අපි අහන්නේ. ගොවි ජන සේවා එකේ 2017 ඉඳලම තියෙන්නේ එක වැවක් විදිහට සංවර්ධනය කරන එක තමයි සුදුසු. නිරීක්ෂණවලදී දැනෙන්නේ කොහොමද? ඒකයි. නෑ කියන්නේ අපි කළ යුතු දේ කරන්න ඕනේ. කවුරු හාටුවත් එපාරුවත් රාජ්‍ය සාක්ෂියක කමිටුව හරි තීන්දුව කියන්නේ. ඒ තීන්දුව අපි ගන්නවා. ප්‍රතිපාදන තත්ත්වයන් එක්ක බැලුවොත් එතන වැව පිටියක් විදිහට හදන්න සෑහෙන මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙන එක අපව ගොඩ කරන්න. වැවක් විදිහට සංවර්ධනය කරන්න යෝජනාව තියෙන්නේ ওই කපන පස් අලෙවි කරලා ඒ වියදමින් වැව හදන්න කියන එක. අර අක්කර දෙකේ කොටසම වැවක් විදිහට තියෙන්නේ. ඕකේ සිටියන් වල තියෙන්නේ අක්කර 4ම වැවක් විදිහට. ඒ නිසා අක්කර 4ම වැවක් විදිහට සිටියන් වල තියෙන්නේ. කවුරු ගියේ ඔබතුමියයි? ප්‍රාදේශීය ලේකම්තුමිය ගියා, ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ගියා. අවශ්‍ය සියලුම කණ්ඩායම් ඉදා සහභාගී වුණා. ඕකේ ඉඩම් පරිහරණයකින් මොකක් හරි සැලසුමක් හදලා දැම්මනේ. ඔව්. අපේ ගොවිජන සේවා සමතුලිත අපි 2018 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනය වලදී තමයි ගව සංවර්ධනය කරන්න මේ පස් කපලා තියෙන්නේ. දැන් එතන ඒ කපපු පස් වලින් කොටසක් තමයි ගව මැද දැනට කොට ගහලා තියෙන්නේ. දැන් මේවල වල් බිහිලා තියෙන්නේ. දැන් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනය අධ්‍යයනය කරපු වැවක් අපිට නැවත මේක ගොඩ කිරීමක් කරන්න දීමේ හැකියාවක් වුණා. ප්‍රධාන කාර්ය සමග සාකච්ඡා කළා. ඒ වැව හදාගෙන යන වැව පස් ඉවත් කිරීමේ ගැටලුවක් හින්දා තමයි 18 ඉඳන් මේ තුරු මේක මේ ඇදී ගිහින් තිබුණේ. ඒ නිසා අපේ නිර්දේශය වෙන්නේ වැව සකස් කිරීම සුදුසුයි. දැන් ගිය සැරේත් අපි එහෙම දුන්නා. දුන්නාට පස්සේ තමයි නැවත ඒගොල්ලන් ඉල්ලීමක් කරේ. ඊට පස්සේ දැන් අපි ඊට වැඩි තවත් අපි ප්‍රධාන කමිටුවක් යවුවා නිරීක්ෂණයට. එතෙන්දිත් කියවෙන්නේ වැවනම් සුදුසු. අපි දිස්ත්‍රික් කමිටුවට දීපුවක් කරමු. ඒක වැව හදලා අවසන් කරමු. ඕනේ නේද? ඕනේ. වොලිබෝල් කෝට් ගහන්න පුළුවන්ද? ගන්නව මාමල්. මොකද එතන තුමනි සම්පූර්ණයෙන්ම වැව හාරලා තියෙන්නේ. වැව දැම්ම විතරයි දැන් තියෙන්නේ. එහෙනම් ඉතින් මේ වැව හදන්න අපි තීන්දුව කරමු. නැත්නම් වැවක් නැහැ, වොලිබෝල් කෝටයක් නැහැ, කුඹුරුත් නැතිනවා. ඔය එකක්වත් නැතිනවා. ඒ නිසා විතර. එහෙනම් දිස්ත්‍රික් කමිටුව එහෙම තීන්දුවක් ගන්නවා වැව හදලා අවසන් කරන්න කියලා ආණ්ඩුකර්තුමා. හරි. ඊළඟට මේ සම්බන්ධීකරණ කමිටුවේදී ගැටලුවක් සම්බන්ධව සාකච්ඡා කළ උගරු පුල්මයින් මන්ත්‍රීතුමාගේ